ඊතර වෙන්න කරන තවත් කෘතගුණ පූජාවක්. කොත් වහන්සේ නමක් ওই විදිහට වඩම්මලා කොත් පළඳවලා පූජා කරන පින්කමකට සාදු කියලා හරි සම්බන්ධ වෙන්න ඕන පින්වතුනි. ඔය උතුම් රංකොත් වහන්සේට පිත්තල ගෙදර තිබ්බ පිත්තල ගෙනත් දීලා. ඒ වගේම සමහර අයට පොඩි චූටි සෙම්බු ඊළඟට ගිර කිල් හොට ඊළඟට පෝච්චි පහන් ඔය වගේ නොයෙක් දේවල් රංකොතට එකතු කරන්න මිනිස්සු පිත්තල ගෙනත් දෙනවා. සමහර ඇත්තෝ මුදලින් ආධාර කරනවා. සමහර ඇත්තෝ ඒකට වත් පිළිවෙත් කරනවා. පළඟු පූජා කරනවා. පින්වතුනි සෑයක කොත කියන්නේ මුදුන. සෑයේ සියලු වැඩ අවසන් වුණත් කොත පළඳලා නැත්තම් පරිපූර්ණයිද අපරිපූර්ණයිද? අපරිපූර්ණයි, අඩුවක් පේනවා. කොත් වහන්සේ නමක් පූජා කිරීමේ පින තමයි එයාගේ අභිමතාර්ථ පරිපූර්ණ බවට පත් වෙනවා. කොතක් තැම්පත් කළාට පස්සේ එතනින් උඩට කිසිවක් නැහැ. අග්‍රතම තැන තමයි. ඒ නිසා යාට අග්‍ර ඵලයේ වන අමා නිවන් ඵලයට යන්න හේතු වෙන පිනක් ඔය කොත් පූජාව. ලෞකික ජීවිතයේ විදියට බලනකොට තමන්ගේ අභිමතාර්ථ ඉහළටම යන්න හේතු වෙන පිනක් තමයි ඔය කොත් වහන්සේලා පූජා කරනවා කියන එක. ලෞකික ආනිසංස තමයි සෑයක ඈතටම පේන්නේ ඉස්සලාම මොකද්ද? කොත. කොත් වහන්සේ තමයි ඈතටම පේන්නේ. රුවන්වැලි සෑය වඳින්න යන අපිට ඈතටම පේන්නේ කොත් වහන්සේයි. ඒ වගේ කොත් පූජා කරපු අය දෙවියන් අතර ඉපදුනත් මිනිසුන් අතර ඉපදුනත් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වෙලා යනවා. බොලොකු පිරිසක් මැද ඔහු ප්‍රමුඛ වෙනවා. ඒක පිනෙන් කරන දෙයක්. ඒ නිසා ඒව ලෞකික ආනිසංස. නමුත් මමත් ඔය කොත් වහන්සේලාගේ පූජාවට හරි මනාපයි. අග්‍ර ඵලය කැමැත්තෙන් අමා නිවන කැමැත්තෙන්